ඔන්න කාලයකට පස්සේ අපි අද වීඩියෝ එකක් ගේනවා. මේ පල්ලිය නම් කෙලින්ම පහළට යන්නයි තියෙන්නේ. මෙතන වංගුවක් තියෙනවා. එහෙනම් අපි එතනට යමු. ඩිරෙක්ට්ලි කෙලින්ම යන්න තියෙන්නේ දැන් අපි කෙලින්ම. මේ තියෙන්නේ මං කියපු තුම්මං හන්දිය. ඔන්න travelers අපි දැන් අපේ destination එකට ළඟා වෙලා තියෙන්නේ. Hello travelers. ඔයාලා ඉතින් මාව දන්නවනේ. මේ channel එක සෞන්දර්ය. එතකොට මගේ නම පවනි සෞන්දර්ය. තමන්ගෙම කියලා ගයක් දොරක් තියෙනවට අකමැති යන හැම තැනම තමන්ගෙම ගෙදර කරගන්න පුළුවන් විදිහේ හරි අමුතුම හැකියාවක් තියෙන මම අද ඔයාලට ගෙනාවේ ඔන්න කාලයකට පස්සේ අපි අද වීඩියෝ එකක් ගේනවා. අනේ sorry travelers මට ඇත්තටම බැරි වුණා කාලෙකින් වීඩියෝ එකක් ගේන්න. මොකද මට සනීප නැතුව හිටියේ. ඉතින් කමක් නැහැ. ඒක දැන් අපි බලමු. අද දවසේ අපි පොඩි තැනකට යන්නේ. අපි බලමු අද අපි කොහෙටද යන්නේ කියලා. So stay tuned travelers. අද අපි යන්නේ කොහෙද දන්නවද? අද යන්නේ මොවල් කටට. ඉතින් අපි මොවල් කටට ගිහිල්ලා බලමු එතන experience එක කොහොමද? එතන මොන වගේ තැනක්ද කියලා. අපි ගිහින් බලමු. එහෙනම් මාත් එක්ක යන්න. අපි travelers ගෙදර ගාව ඉඳන් තමයි වීඩියෝ එක පටන් ගත්තේ. ඒ වුණාට ඕගොල්ලෝ අපේ ගෙදර ගාව ඉඳන් කිව්වොත් හරියටම දන්නේ නැහැනේ. මුලින්ම මං කියනවා මම ඉන්නේ කොහෙද කියලා. මම ඉන්නේ කොච්චිකඩේ ටවුන් එකේ ඇතුළට හැරෙන පාරක් තියෙනවා පල්ලන්සේන. පල්ලන්සේන කියලා ගමක් තියෙනවා ටවුන් එකේ. හැරිලා එන්න තියෙන ඇතුළට. එතකොට ඔහොම ඇවිල්ලා අපේ පල්ලියක් වෙන පල්ලන්සේන පල්ලිය කියලා. මේ තියෙන පල්ලිය මේ පල්ලිය ගාව ඉඳලා කෙලින්ම අතුරු පාරක් තියෙනවා ඇතුළට. අපි ගත්තොත් ප්‍රධාන පාරේ ඉඳලා පල්ලන්සේන ප්‍රධාන පාරේ ඉඳන් හරියටම දකුණු පැත්තට හැරිලා කෙලින්ම එන්න තියෙන මේ පාර දිගේ. මේ පාර දිගේ ඇවිල්ලා කෙලින්ම ගියාම අපිට මොය කටට යන්න පුළුවන්. ඒ වගේම තව අතුරු පාරක් තියෙනවා. ඒකෙන් ලේසියෙන් යන්න පුළුවන් මොය කටට. ඉතින් අර මම කියපු ප්‍රධාන පාර මේ වෙද්දි කැඩිලා තියෙන ගම් වතුර නිසා ඒක නිසා අපි බැලුවා අතුරු පාරෙන් යන්න. එහෙනම් අපි යමු. අපි මෙහෙම පල්ලන්සේන පල්ලිය පාස් කරගෙන කෙලින්ම යද්දී අපිට බේකරි එකක් හම්බ වෙනවා. අන්නේ බේකරි එකත් පාස් කරලා මීටර 50ක් විතර යද්දී අපිට හැරෙන්න පාරක් හම්බ වෙනවා. ඒ අතුරු පාර ගැන මම විස්තර ඊළඟ කොටසින් කියන්නම්. එන්න මාත් එක්ක දිගටම යමු. මෙන්න මේ පේන වංගුවෙන් දිගටම ඇවිදගෙන යන්න තියෙන්නේ. අද මං හිතන්නේ මොකක් හරි චර්ච් එකක මංගල්‍යයක් තියෙන දවසක් වෙන්න ඕනේ. දැන් travelers අපිට තියෙන්නේ කෙලින්ම පාරේ අපි ආව මුකුත් හැරෙන තැන් තිබුණේ නැහැ වංගු මුකුත් තිබුණේ නැහැ. දැන් අපි මෙහෙම ඇවිල්ලා කෙලින්ම දකුණු පැත්තට යන්නයි තියෙන්නේ. එතනදී අපිට පල්ලියක් හම්බ වෙනවා. අපි මං එතන ඉහාට කියන්නම් කොහොමද යන්නේ කියලා. මේ තමයි මං අර කියපු පල්ලිය. මේ පල්ලිය නම් කෙලින්ම පහළට යන්නයි තියෙන්නේ. මෙතන වංගුවක් තියෙනවා. මෙන්න වංගුවේ යන්නයි තියෙන්නේ. අපි මෙහෙම පල්ලිය පාස් කරගෙන පල්ලම දිගේ දිගටම ඇවිදගෙන යමු. යද්දී අපිට ඉස්සරහින් අපිට පාලමක් හම්බ වෙනවා. අපි දැන් ඉන්නේ හැමිල්ටන් නැලගාව. මෙතන කෙලින්ම අපි එද්දි මොය ගාවට යද්දි පාලමක් හම්බ වෙනවා. මේ පාලම පාස් කරගෙන තමයි මොය ගාවට යන්නේ. ඔන්න දැන් අපි කෙලින්ම පාරේ ආවා. මෙතන තියෙනවා සුරෝමක්. සුරෝමක් කියන්නේ මෙතන ස්ටැචු එකක් තියෙනවා. මේ ස්ටැචු එක ගාවින් තුම්මං හන්දියක් තියෙනවා. මේ තියෙන්නේ මං කියපු තුම්මං හන්දිය. මේ තුම්මං හන්දියෙන් හරියටම වම් පැත්තට. කෙලින් පාරේ යන්න එපා. දකුණට හැරෙන්නත් එපා වමට. ඒ කියන්නේ අතන ගහලා තියෙන CDEM laboratory. යන්න එතන. එතනින් හැරිලා යන්න තියෙන කෙලින්ම. එහෙනම් අපි යමු. මේ තියෙන්නේ travelers අර මම කිව්ව ගඟ අපේ පැත්තේ මාර විදියට ගම් වතුර දැම්මා. ඉතින් මේ ගම් වතුර දාද්දි මෙන්න මේ ගඟ තමයි හොඳටම ඉතුරු වෙන්නේ. ඉතින් මේ ඔක්කොම හැම තැනක්ම වගේ මේ ගඟ නිසා යට වුණා. ඉතින් එතන ගඟයි මූදා එකතු වෙන තැන තමයි අපි අද බලන්න යන්නේ. අපි එහෙනම් යමු. පාරවල් දෙකක් තියෙනවා. දෙමං හන්දියක්. දෙමං හන්දියෙන් අපි යමු දකුණු පැත්තට. එහෙනම් අපි යමු. ඔන්න travelers අපි දැන් අපේ destination එකට ළඟා වෙලා තියෙන්නේ. අපි එහෙනම් යමු. මම යන ගම ඔයගලන්ට කියන්නම් මෙතන හරියටම identify කරගන්න ඕන නම්
මොකද්ද තියෙන ලෑන්ඩ්මාර්ක් එක කියලා. මෙතන තියෙනවා හොටෙල් එක. හොටෙල්ස් ගොඩක් තියෙනවා. මේන්ලි මොය කටගාව තියෙනවා හොටෙල් එකක්. මේ හොටෙල් එකේ නම තමයි The Blue Moy. ඉතින් මේ හොටෙල් එක තමයි ලෑන්ඩ්මාර්ක් එක. මෙතනින් ඔයගලන්ට හොයාගන්න පුළුවන් හරියටම මොය කට තියෙන්නේ කොතනද කියලා. එහෙනම් අපි යමු. Come travelers, let's go. මේ තියෙන්නේ travelers The Blue Moy Resort and Family Restaurant එක. ඉතින් මේක පාස් කරගෙන චූටි දුරක් ඉස්සරහට ගියාම ඔයාලා බලන්න ගොඩක් මිනිස්සු අද ඇවිල්ලා ඉන්නවා. මොකද අද වීකෙන්ඩ් එකක් නිසා. අද සෙනසුරාදා දවසක්. ඉතින් කට්ටිය හැමෝම එන්ජොයි කරන්න ඇවිල්ලා ඉන්නවා. අපිත් ගිහලා බලමු අපිට මොනවාද අද දවසේ කරන්න පුළුවන්. අපිට එන්ජොයි කරන්න පුළුවන් මොන විදිහටද සන්සෙට් එක මොන විදිහටද තියෙන්නේ කියලා. එහෙනම් අපි ගිහලා බලමු. එන්න. ඩෙස්ටිනේෂන් එකට මේක තමයි මොය කටත් එක්ක තියෙන බීච් එක. කොච්චි කඩේ බීච් එක. ඔන්න බලා ගන්න තව පොඩි වෙලාවකින් ඔයාලට සන්සෙට් එක බලා ගන්න පුළුවන්. දැනටම ලස්සන තියෙනවා අහස. අපි බලමු අද සන්සෙට් එක කොයි වගේ තියෙයිද කියලා. අපිට පොඩ්ඩක් එන්ජොයි කරලා එන්න පුළුවන් වෙයි. අපි බලමු මොකද වෙන්නේ කියලා. එන්න. අද පොඩි ස්පෙෂල් දෙයක් තියෙනවා travelers. මොකද්ද දන්නවද මේ ස්පෙෂල් ඩේ? මේ කොච්චි කඩේ මොය ගාව. ඔයාලට පෙන්නුවේ නැහැ අර තියෙන අර පැත්ත තමයි ගංගා මුහුදේ ආවෙන තැන. මම ඔයගලන්ට හරියටම ක්ලිප් එකක් ඒක පෙන්නන්නම්. එතකල් අපි අර අතන පොඩි දෙයක් තියෙනවා ස්පෙෂල් දෙයක්. මේක දැක ගන්න පුළුවන් මම දැකලා තියෙන විදිහට ගාල්ලේ විතරයි. ගාල්ලේ ඔව් ඒ පැත්ත විතරයි කියන්නේ හරියටම දකුණේ. ලංකාවේ දකුණේ තමයි මේ වගේ දෙයක් අපිට දැක ගන්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නවද? කොච්චි කඩේ පල්ලන්සේනෙත් මේ වගේ දෙයක් මේ දවස් ටිකේ දැක ගන්න පුළුවන්. මොකද්ද මෙච්චර වෙලා මේ වගේ දෙයක් කියන්නේ කියලා ඔයාලා බලනවා ඇති. එහෙනම් අපි යන් ගිහින් බලමු මොකද්ද මේ දේ කියලා. එන්න අපි යන්. ඔයාලට පේනවා ඇති ඈතින් සන්සෙට් එක කොච්චර ලස්සනට පේනවද කියලා. මූදේ රැලි ගහද්දි මේ වගේ හවස් වරුවක මෙහෙම සීතල පොළවක ඇවිදගෙන යන්න තිබුණා නම් ඒක හිතට කොච්චර මානසික නිදහසක්ද සුවයක්ද කියලා. ඔයාලට අද නම් මම හිතන්නේ මේක පෙන්වන්න බැරි වෙයිද මම්ලා. ස්පෙෂල් දෙයක් කියලා මම ඇත්තටම හිතුවේ. අර අපේ සෑහෙන දුරක් යනකල් එතන තිබුණ පොඩි වැලි තලාවක්. මේ වැලි තලාවත් එක්ක අපිට මේ දිගටම පොඩි දුරක් ඇවිදගෙන යන්න පුළුවන්. අර ඔයාලා දැකලා තියෙනනේ උණ වටනේ තියෙනවා ඒක. ඉතින් මම හිතුවා අද ඔයගලන්ට පෙන්වන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ දවස් ටිකේම ගම් වතුරෙන් පස්සේ අද අපේ අවාසනාවකටද මන්ද අපේ මට පොඩ්ඩක් ඇතුළේ ගන්න අමාරුයි. කමක් නෑ අපි වෙන දවසක try කරමු උදේට යන්න. අද අපි beach එකේ sunset එක හොඳට enjoy කරන්න යමු. දැන් නැති වෙනවා කියලා ඒ කියන්නේ පසුතැවෙනවට වඩා කොහොමද අපිට ඒක ලැබෙන්න තියෙන්නේ? මොනවද මෙතන තියෙන ලස්සන දේවල් කියලා බලන එක තමයි positivity කියන්නේ. ඉතින් අපි මේ positivity එකත් එක්ක අද දවසේ හොඳට enjoy කරමු. මම අර බෑ කිව්වට පොඩ්ඩක් දුර යන්න පුළුවන් වගේ එකක් තියෙනවා. අපි ගිහින් බලමු චුට්ටක්. පණ්ඩිතයා වගේ ගියාට ඇත්තටම මාත් බයයි. travelers අනේ sorry ඇත්තට මට ඕනේ ගොඩක් ඒ වුණාට අද ඇල්ල මාළිගේ සරයි. ටිකක් දෙකයි කියන්නේ මේ හරියට ටිකක් තියෙනවා. ඒවත් දෙන්න තියෙන්නේ. ඒක පොඩි දුරක් යන්න. මොකද අද පා කියලා ගොඩක් අය කියනවා ඊට වඩා පාට. ඔයාලා එනවා මේ ඊළඟ දවසේ ඇවිල්ලා බලලා කට්ටිය ඉන්නවා මෙතන අය මාළු වලන අය ඉන්නවා
අර මම පෙන්නපු විදිහේ මැද්දෙන් යන එකක් මැද්දෙන් යන්න පාරක් මම තිබ්බ එකට පොඩ්ඩක් අවුල් ගියා. මේ සන්සෙට් එක මාර විදිහට එන්ජොයි කරා. හිතන්නත් කලින් සන්සෙට් එක බහැලා ගිහිල්ලත් ඉවරයි. සන් බහැලා ගිහිල්ලත් ඉවරයි. සන්සෙට් එක ඉවරයි. ඉතින් ඒත් අපි බීච් එකේ මාර විදිහට ෆන් එකක් ගත්තා. බීච් එකේ දිව්වා බීච් එකේ වතුරත් එක්ක සෙල්ලම් කරා රැල්ල බෑගුවා මාර ෆන් එකක් ගත්තා. ඔයාලා හිතනවා ඇති මොකක්ද මේ vlog එක බීච් එකක් එක්ක අපි ඕන තරම් බීචස් වලට ගිහින් තියෙනවා කියලා. but ඒ වුණාට ලයිෆ් එකේ මේ වගේ දවසක් මේ වගේ පොඩි හවසක් හැම සතියකටම ගෙවන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මම හිතනවා ඒක මාරම විදියට වටිනවා කියලා. මොකද හේතුව ඒක හරිම තමන්ට අත්‍යවශ්‍ය හරිම නෙමෙයි තමන්ට අත්‍යවශ්‍ය කාල වේලාවක් ඒක. මොකද සතියේම අපි වැඩ කරලා එම්බත් වෙලා අන්තිමට සතිය අන්තේ පොඩි දවසක මේ වගේ හවස් වරුවක මේ වගේ පොඩි වෙලාවක් අපි වෙනුවෙන් වෙන් කරන එක හරිම වැදගත්. ඉතින් මම ඔයගලන්ටත් කියන්නේ නිකම්ම බීච් එකට ඇවිල්ලා බලන්න වෙන කොයි බීච් තියෙනවද ඒවටත් ගිහින් බලන්න. ස්පෙෂලි මෙතන මෝය බලන්න ඔයාලා එන්න. මොකද මෙතන මම මෝය ගැන විශේෂ දෙයක් තිබ්බ එක මම කලින් කිව්වේ නැහැ. මොකද ඒක පෙන්වන්න ඔයාලට විදිහක් නැහැ. ඉස්සරහට මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මේ මෝය කියන තැන හරියටම වැලි තැන්පත් වෙලා තිබ්බා. ඒ කියන්නේ බස්නාහිර පළාත ඉඳලා වයඹ පළාතට යන්න පාරක් හදලා තිබ්බේ. අපිට පාරෙන් එහා පැත්තට ඒ කියන්නේ බස්නාහිරේ ඉඳන් වයඹට යන්න පාරක් තිබ්බා. කෙටිම පාර. වෙනදට නම් අපි වටේ පාරකින් යනවා. නමුත් මෙතනදී කෙටිම පාරක් තිබුණා. ඉතින් ඒක අද වෙද්දී ගංගාවතර තත්ත්වය නිසා වැහිලා ගිහින් තියෙනවා. නමුත් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා ඒකේ ඒ විදිහටම එයි කියලා කාලයක් සමග එහෙම આવොත් අනිවාර්යයෙන්ම අපි vlog එකක් ගේනවා මේ පළාතේ කොහොමද බස්නාහිරේ ඉඳලා වයඹට යන්නේ කියලා. ඉතින් ඒ vlog එකයි ඊළඟට හැමිල්ටන් ඇලේ පොඩි vlog එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම කියන්නේ නැහැ. ඉස්සරහට ඔයාලා බලාපොරොත්තු වෙමින් ඉන්න බෝට් රයිඩ් එකක්. ඉතින් යාළුවනේ මේ වගේ හවසක් ඔයාලට ගියන්න පුළුවන් නම් හරිම වටිනවා. ලයිෆ් එකේ වගේ වෙලාවක් තමන් වෙනුවෙන් වෙන් කරන්න. පොඩි දෙයක් අරන් ආවිලා කන්න. අද නම් මම ලොකු දෙයක් වුත් එහෙම රෙඩි කරගෙන ආවේ නැහැ. නමුත් මම මාර විදිහට හවස එන්ජොයි කරා. ඔයාලට පුළුවන් නම් මේ වගේ වෙලාවක් තමන් වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් වෙන් කරලා ඇවිල්ලා මේ වගේ හොඳට එන්ජොයි කරලා ගිහිල්ලා පොඩි ළමයිටත් හොඳ එන්ජොයබල් හොඳ වෙලාවක් ලබා දීලා ඔයගොල්ලොත් ඇවිල්ලා පොඩි මැට් එකක් එලලා ඉඳගෙන ඔයාලට කියන මාර අයිඩියාස් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මම ඔයාලට ආරාධනා කරනවා මෙහෙට හරි මොන හරි බීච් එකකට ගිහලා සතියන්තේ මේ විනෝදේ ලබා ගන්න. සන්සෙට් එක බලලා හිත සැහැල්ලු කරගෙන ඊළඟ දින සතිය හොඳට ගත කරන්න හොඳ අදිෂ්ඨානයක් අරගෙන අපි යමු ඩබල් සතියට. අපි බලාපොරොත්තු වෙන ඔයගලන්ට හොඳ වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න. ඉතින් මගේ වීඩියෝස් එක්ක මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මම මේ අද දාපු වීඩියෝ එකට ඔයගලන්ගේ කමෙන්ට්ස් මොනවද? ලයික්ස් ඔයගලන් කැමති නැත්නම් අන්ලයික් කරන්න ඕනම දෙයක්. ඔයගලන්ගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. අපි ඉස්සරහට ලස්සන වීඩියෝස් ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඔයගලන්ට සුබ සතියක්. බයි. තව එකක්. මගේ channel එක subscribe කරන්න අවද කරන්න එපා. සෞන්දර්යා the traveler. Bye.